හෙලෝ ගයිස් කොමද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් ඔන්න අදත් අපි අලුත්ම වීඩියෝයකින් ඔයගොල්ලන්ව හම්බෙන්න ඇවිල්ලා තියෙනවා. ඉතින් අද අපි බලන්න යන්නේ මේ හැමෝම මේ දවස්වල කතා කරන Temu app එක ගැන. ඉතින් එහෙනම් අපි ටක් ගාලා ඉන්ට්‍රෝ එකට ගිහින් යමු. මේ Temu app එක මොකක්ද කියලා බලන්න. I like you, I can't wait, a first time. ඉතින් guys ඔයගොල්ලෝ දැන්ටමත් දන්නවා ඇති මේ මොකක්ද Temu app එක කියන්නේ කියලා. ඉතින් Temu කියන්නේ හරියට AliExpress, Daraz වගේ නේ online shop කරන්න අපිට ඕනෙම item එකක් ඒකේ ගන්න තියෙනවා. ඉතින් එතකොට ඒකෙන් අපිට buy කරලා අපිට අවශ්‍ය item එක ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මේක දකින්න නැති මේකේ මාර ලොකු ප්‍රමෝෂන්ස් ගියා ඒ වගේම මාර විදියට මේක ගැන හැමෝම කතා වෙන්න ගත්ත එක පාටම. ඉතින් මේක අලුතෙන් ආපු ඇප් එක. ඇත්තටම මේකේ ප්‍රමෝෂන්ස් තියෙනවද නැත්නම් අපිට ඒ වගේ ඒ තියෙනවයි කියලා බොරුද කරන්නේ? ඒ වගේ මේ ඕඩර් කරන items quality නැද්ද? අපිට හම්බෙන්නේ වෙන item එකක්ද? ඉතින් ඔයාලට මේකේ account එකක් හදාගන්න විදිය, ඒ වගේම item එකක් තෝරගන්න විදිය, ඒ වගේම කොහොමද මේකට promotion codes add කරගන්නේ? ඒ හැමදේම අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරමු. හරි guys, ඉතින් ඔන්න මම දැන් ඩිස්ප්ලේ එක දාගෙන ඉන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. මම දැන් මේ යන්නේ PC එකෙන් මගේ. ඉතින් ෆෝන් එකෙත් මහා ලොකු වෙනසක් නැහැ. Temu application එක ෆෝන් එකට දාගෙන ඔයගොල්ලන්ට එකෙන් sign in වෙන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මේ තියෙන්නේ Temu site එක, ඒගොල්ලන්ගේ web එක. application එක මීට වැඩි පොඩ්ඩක් වෙනස් වෙන්න විදිය. මේකට ආවට පස්සේ අපි මුලින්ම අපේ account එක හදාගන්න ඕනේ. ඉතින් PC එක නම් මෙන්න මෙතන තමයි තියෙන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් දැන්ට ඔයගොල්ලෝ register වෙලා නම් ඉන්නේ Temu එකට. email එකෙන් හෝ phone number එකෙන් sign in වෙන්න පුළුවන්. ඉතින් හරි, ඔයගොල්ලන්ට මේ මෙතන පල්ලෙහා පෙන්නනවා Google account එක හෝ Facebook, Apple accounts වලින් ඒකට register වෙන්න පුළුවන්. ඉතින් එතකොට කරන්න තියෙන්නේ ඔයගොල්ලෝ register වෙන account එක. මම දැන් register වෙන්නේ Google එකෙන්. එතකොට Google icon එක press කරන්න. එතකොට අපේ දැන් මේ තියෙන accounts ටිකක් එනවා. ඉතින් ඒකෙන් ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ email එක තියෙන account එක දෙන්න. ඒ දුන්නාට පස්සේ කෙලින්ම කිසිම අවුලක් නැහැ. ඉතින් මෙන්න මේ වගේ sign in back මේ එකක් දෙනවා. එතකොට continue කරන්න තියෙන්නේ ඔයගොල්ලන්ට. ඊට පස්සේ තප්පර ගණක් ඇතුළත ඔයගොල්ලන්ට මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ගේ account එක load වෙනවා. ඉතින් අපි දැන් බලමු කොහොමද මේකෙන් item එක buy කරන්නේ කියලා. ඉතින් මම දැන් මේකෙන් නිකන් බලන්නම් මොනවද තියෙන්නේ කියලා items. ඉතින් items ගොඩක් තියෙනවා. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට මේ මෙතනින් search කරන්නත් පුළුවන් ඔයගොල්ලන්ට අවශ්‍ය item එක. ඉතින් මම නිකන් RGB light එකක් බලන්න. right. ඉතින් මෙන්න මේ විදිහට තියෙන ඔක්කොම items ටික එනවා. ඉතින් මෙන්න මේක ඔයගොල්ලන්ට පේනවා ඇති. මම ගත්තා මෙන්න මේක Temu එකෙන්. ඉතින් හොඳටම වැඩ කරනවා. මෙන්න මේ light bar එක මම ඕඩර් කරලා තින්නේ. මම දැන් ඔයාලට පෙන්නන්න. මේ තියෙන්නේ guys. මේක තමයි light bar එක. ඉතින් ඒකේ කටහඬට තමයි වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මම කතා කරද්දී ඒක යන්නේ. දැක්කද? ඉතින් මේ වීඩියෝස් වලට එම ලස්සනයි ඒ වගේ එකක් තියෙනකොට ඒ හින්දා මම ඒක බයි කරේ. එතකොට දැන් බය වෙන්න දෙයක් නැහැ. මේකේ අනිවාර්යෙන් ඕඩර් කරපු එක එනවා. හරිද? එතකොට දැන් මෙන්න මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේකට නිකන් ආවට පස්සේ මේකේ තියෙනවා white color එක සහ black color එක කියලා දෙකක්. එතකොට අනිවාර්යෙන් ඕගොල්ලෝ බලන්න. ඕගොල්ලෝ නිකන් ඕඩර් එක දාන්න යන්න එපා. අනිවාර්යෙන් අහනවා. හැබැයි මේකේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් මේක දීලා ඕඩර් කරන්න පුළුවන් නම් හොඳයි. නැත්තම් හදිසි හරි වැරදින්න පුළුවන්. ඕගොල්ලෝ ඕඩර් කරන කලයක නෙමෙයි වෙන්න පුළුවන් එන්නේ. ඉතින් දැන් ඕගොල්ලෝ මේ මෙතන පේනවා ඇති නිකන් fire icon එකක් තියෙනවා මේ මෙතන. ඉතින් ඒකෙන් කියන්නේ මේක hot sale කියලා. ඒ කියන්නේ මේක මේ දවස්වල ගොඩක් යන item එකක්. ඒකෙත් black color එක තමයි වැඩිපුරම ඒකලොන්ගේ sell වෙන්නේ. ඉතින් ඒ වගේම ඊට යටට આવත් එම model කියලා වෙනම පොඩි bar එක තියෙනවා. plugin සහ rechargeable කියලා. ඉතින් rechargeable කියන්නේ ඕගොල්ලන්ට charge කරලා ඒක
පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම දැන් අරන් තියන්නේ රීචාර්ජබල් එක. මොකද නැත්තම් එහෙම ප්ලගින් එක ගත්තොත් වයර් එක කරහා ඒකට වෙනම කරන්ට් එකක් දීලා පොඩි වැඩක් තියෙනවා. ඉතින් ඒක එතකොට අර කරදරයි හැමතැනටම අරයි යන්න බෑ. ඉතින් ඒක තමයි ඒකට හේතු. ඉතින් මම දැන් මේ ඕගොල්ලන්ට අයිටම් එකක් තව පෙන්නන්නම්. මේ ෂූ එක ඕගොල්ලෝ නිකන් බලන්න. ඉතින් මේ ෂූ එක ඕගොල්ලොන්ට දැන් මේකේ සයිසස් තියෙනවානේ. දැන් මේක හොඳ අයිටම් එකක්. දැන් මේකේ මට ඕගොල්ලන්ට උතර කියලා දෙන්න පුළුවන් වැඩි. මේකේ තියෙනවා සයිසස්. හරිද? දැන් අපේ කකුලේ සයිස් එකට ගන්න ඕනේ. එතකොට ඕගොල්ලන්ට කරන්න තියෙන යාළුවනේ දැන් මේ මෙතන සයිස් කියන තැන ඉස්සරහාම තියෙනවා සයිස් ගයිඩ් කියලා එකක්. හරිද? එතකොට අන්න ඒක ප්‍රෙස් කරන්න. ඒක එබුවට පස්සේ ඕගොල්ලන්ට මේ වගේ මෙනු එකක් එනවා සයිස් ගයිඩ් එක. එතකොට ඕගොල්ලොන්ට බලන්න පුළුවන් ඕගොල්ලොන්ගේ කකුලේ සයිස් එකට මේක ගන්න පුළුවන්. ඒ වගේම මේ මෙතනින් මාරු කරන්න පුළුවන් එක එක රටවල් වල සයිසස් විදියට. කියන්නේ මේ පැත්ත මාරු වෙනවා මේ ඒ රටේ සයිස් එකේ ඒ රටේ කතා කරන සයිසස් වල මේක මාරු වෙනවා. ඉතින් ඒ වගේම දැන් ඕගොල්ලොන්ට පුළුවන් ඔගොල්ලොන්ගේ කකුල නිකන් හරියටම බලනවා නම් ඔගොල්ලොන්ගේ කකුල මොකකින් හරි මැනලා මේ ෂූ එක ඕඩර් කරන්න පුළුවන්. ඒකට සෙන්ටිමීටර් සහ ඉන්චස් දීලා තියෙනවා. එතකොට ඔගොල්ලෝ මම ඉන්නේ සෙන්ටිමීටර් වලින් නම් මෙතන cm කියලා දාලා ඔගොල්ලෝ බලන්න ඒ ආපු ගානට හරියන සයිස් එක මෙතන තියෙනවද කියලා. එහෙම තියෙනවා නම් දැන් මම නිකන් උදාහරණයකට ගන්නම්. මගේ කකුලේ සයිස් එක 20යි කියලා ගන්නකො. 20යි නම් එතකොට මේ සයිස් එක තමයි 13 little kid කියන එක. හරිද? එතකොට ඔයගොල්ලෝ මෙන්න මෙතන 32 තියෙන්නේ. ඉතින් 13 little kid කියලා මෙන්න මෙතන අනිවාර්යෙන් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ බලන්න මේ තියෙන්නේ. ඉතින් මෙන්න මේක ඔයගොල්ලෝ සිලෙක්ට් කරලා ඒ වගේම ඔයාට ඕනේ කලර් එක මෙතනින් තෝරන්න පුළුවන්. ඉතින් ඒ වගේම කලර්ස් අනුවත් සාමාන්‍යයෙන් අයිටම් එකේ ගාන පොඩ්ඩක් මාරු වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් දැන් ඔයගොල්ලෝ මේක බලන්න බ්ලැක් එක 4550ක් විතර වෙන්නේ. ඒ වගේම වයිට් එක ගන්නවා නම් 4900ක් විතර වෙනවා. ඉතින් ඒ වගේම හොඳට පොඩ්ඩක් ඔයගොල්ලෝ බලලා ගන්න. මේ වගේ රුපියල් 500ක විතර වෙනසක් නෙමේ. සාමාන්‍යයෙන් සමහර ෂූස් වල නම් රුපියල් 3-4000 ඉඳන් වෙනස් වෙනවා කලර්ස් වල. ඉතින් ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ බලලා ගන්න. ගනිද්දි නැත්තම් එහෙම අන්තිමට ටෝටල් එකට ලොකු ප්‍රයිස් එකක් කරලා ඔයගොල්ලන්ගේ කාඩ් එකකින් දන්නේම නැතුව ලොකු ගාණක් යන්න පුළුවන්. ඒ හින්දා ඔයා පොඩ්ඩක් ඒක බලලා ගන්න අනිවාර්යයෙන්ම. ඉතින් guys ඕගොල්ලෝ බය වෙන්න දෙයක් නැහැ. මේකේ ගොඩාක් items තියෙනවා. ඒ වගේම ඒ items එනවා. කිසිම අවුලක් නැහැ. ප්‍රශ්නයක් නැහැ. මොකද මම ඕඩර් කරලා තියෙන්නේ මේකෙන්. ඒ හින්දා ගැටලුවක් නැහැ. ඉතින් දැන් බලමු අපි මේක කොහොමද මේකෙන් item එකක් ඕඩර් කරන්නේ කියලා. ඉතින් මං ඔන්න තව item එකක් ගන්නම්. දැන් මේකේ අපිට කලර් එකක් තෝරන්න පුළුවන්. මේකේ දෙකක් වෙන එකක් තියෙනවා blue and silver. ඒ වගේ දැන් මම ඔන්න ඇඩ් කරනවා කාට් එකට. ඉතින් දැන් ඔන්න මේක කාට් එකට ඇඩ් වුණා. ඉතින් ඔයාලා මේ කාට් එකට ඇවිල්ලා බලන්න ඔයාලගේ ප්‍රයිස් ලිමිට් එක කොච්චර වැල්ලද කියලා. කියන්නේ මිනිමම් චෙක්අවුට් ලිමිට් එකක් තියෙනවා මේකේ. ඒක බලන්න අනිවාර්යෙන්. දැන් මගේ නම් රුපියල් 2997ක මිනිමම් චෙක්අවුට් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ මට ඊට අඩු ගානක කිසිම අයිටම් එකක් මට ඕඩර් කරලා ගන්න බෑ. ඉතින් ඒක ඇත්තටම මේ ටීම් එකකින් කරන පොඩි සේල්ස් වැඩි කරගන්න සහ යූස් කරන පොඩි ට්‍රික් එකක්. ඉතින් ඒක පොඩ්ඩක් බලලා ගන්න අනිවාර්යයෙන්ම. දැන් මට මේක 647යි. එතකොට මට තව ගාන වැඩි කරන්න ඕනේ. නැත්තම් මට මෙතන චෙක්අවුට් වෙන්න බෑ. ඉතින් දැන් මේකේ එක අයිටම් එකක් කියලා එහෙම ගන්න ඕනේ නැහැ මේ ගානේ. ඔයා ගන්නවා නම් රුපියල් දැන් 600 ගානේ ගන්නවා නම් රුපියල් 3000ක් පිරෙන්න. ඒ කියන්නේ මේ 600 ගානේ රුපියල් 3000ක් පිරෙන්න අයිටම්ස් ඇඩ් කරලා එහෙම වුණොත් ඔයාට අයිටම්ස් ගොඩක් දාලා ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. එම තනි අයිටම් එකක් ගන්න ඕනේ කියලා එකක් නැහැ. මම මේ මගේ කාට් එක මේ ඔයගොල්ලන්ට පෙන්නන්නේ. මේ නියොන් ලයිට් සයින් එකයි මේ වොච් එකයි ගන්නවා කියලා හිතන්නකෝ. එතකොට මට 5000 ගානක් ටෝටල්. එතකොට දැන් තමයි චෙක්අවුට් වැල්ලා තියෙන්නේ. ඉතින් එතකොට මම චෙක්අවුට් වෙනවා මෙතනින්. ඉතින් චෙක්අවුට් වෙන්න ආවට පස්සේ ඕගොල්ලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ මෙනු එකකට අපිව එක්කන් එනවා. ඉතින්
එතකොට ඔයාලට කරන්න තියන්නේ මෙතන ඕගොල්ලොන්ගේ කාඩ් ඩීටේල්ස් දෙන්න. ඉතින් දැන් මන්නම් මගේ කාඩ් එකක් මෙතන ඇඩ් කරලා තින්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති මං කාඩ් එක සේව් කරලා තින්නේ මේකට. ඒතර මට ලේසි අර හැම වෙලේම කෝඩ් එකක් ගන්නකොට මට කාඩ් එක ඇඩ් කරන්න ඕනේ. මට නම් ඒ කරදරේ හින්දා තමයි මම මේකට ඇඩ් කරලා සේව් කරලා තින්නේ. ඉතින් ඒතකොට මට දැන් හිතිච්ච වෙලාව ටක් ගාලා මේකට ඇවිල්ලා ඕනේ අයිටම් එකක් තියෙනවා නම් චෙක් අවුට් වෙලා සබ්මිට් ඕඩර් දුන්න හැටියේ මේකේ මගේ කාඩෙන් සල්ලි කැපිලා අයිටම් එක ෂිප් වෙන්න ගන්නවා. ඉතින් දැන් ඔයාලට ඒ වගේ මේක ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මෙතන සබ්මිට් ඕඩර් කියලා දෙන්න. එතකොට ඔයගොල්ලෝගේ ඕඩර් එක ප්ලේස් වෙනවා. ඔයා ඕඩර් එකක් දැම්මා කියලා. ඉතින් දැන් මම ඒක කරන්නේ නැහැ. මම මොකද මට මේ අයිටම්ස් ටික ඕනේ නැහැ. මම කලින් හෝඩස් දාල් තියෙනවා. ඒ හෝඩස් ටික මම ඔයගොල්ලන්ට පෙන්නන්න. අය වගේම කියන්න ඕනේ මේ මෙතන ඔයගොල්ලන්ට පේනවා ඇති shipping එක free මේකේ. Temu එකේ shipping free. ඒ වගේම delivery time එක ඔයගොල්ලන්ට දීලා තියෙනවා 4 to 11 days කියලා මේකේ පෙන්නනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩ කරන දවස් 4ත් 11ත් අතර කාලයක් ඇතුළත තමයි අපිට මේක හම්බෙන්නේ. ඒ වගේම මෙයාලගේ තවත් හොඳ ඔප්ෂන් එකක් තියෙනවා. ඒක තමයි දැන් මෙයාලා කියන ටයිම් එක තියෙනවානේ. එතකොට දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම මැයි 30 ඉඳන් මැයි 10 ඇතුළත ඒගොල්ලෝ ටයිම් එකක් දෙනවා. මෙන්න මේ කාලෙදි ඒක අපි මේ ඕඩර් එක අපිට හම්බෙන්නේ කියලා. හදිස්සියේවත් අපිට ඒ කාලය ඇතුළත හම්බුන් නැත්තම් ඒ ඕඩර් එක ඩොලර් 1 ගානේ අපේ account එකට ආයෙමත් මෙයාලා ට්‍රාන්ස්ෆර් කරනවා. ඒ කියන්නේ දැන් මැයි 11 එනවා කියලා හදිසියෙ shipment එක delay වෙලා මැයි 12 වගේ වුණොත් එහෙම ඩොලර් 1 ගානේ අපේ account එකට තවත් add කරනවා. ඒ කියන්නේ අපෙන් සල්ලි කැපෙනව නෙමෙයි ඒගොල්ලෝ අපිට සල්ලි දානවා. ඉතින් එහෙම ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් මෙහෙම ඒක නම් හම්බෙන්නේ නැහැ ඇත්තටම. මේගොල්ලෝ හරි ටයිම් එකට මේවනවා. ඒ කියන්නේ මේගොල්ලෝ එච්චර ලොකු ටයිම් එකක් ගන්නෙත් ඒකයි. දැන් මේකේ දවස් 10ක තියෙනවනේ ඕඩර් එක එන්න. එතකොට ඒ දවස් 10 ඇතුළත ඉතින් ඕඩර් එක එනවා. හදිස්සිය හරි බැරි වෙලාවත් අර වගේ වුණොත් තමයි අපිට ඩොලර් 1 ගානේ දෙන්නේ. ඒ වගේම මම මෙතන පෙන්නන්නම් මේකේ ඩිලිවරි පොලිසි එක ඒගොල්ලොන්ගේ හදිස්සියවත් අපි මෙතන අපේ ඕඩර් එක හදිස්සිය හරි ඩැමේජ් වෙලා තිබ්බොත් එහෙම දෙයක් වෙලා තිබ්බොත් අපිට මේක රිටර්න් කරලා අපේ සල්ලි රිෆන්ඩ් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් මේ තියන්නේ ඒගොල්ලොන්ගේ පොලිසි එක මේ තියන්නේ. ඉතින් මෙන්න මෙතන ගහලා තියෙනවා සම්පූර්ණ විස්තර ඒගොල්ලොන්ගේ දවස් 15ක් ඇතුළත ඕඩර් එක හම්බෙලා අපි අනිවාර්යෙන් රිටර්න් එකක් කරන්න ඕන නම් දවස් 15ක් ඇතුළත රිටර්න් එකක් දාන්න ඕනේ. එහෙම දැම්මොත් තමයි අපිට රිටර්න් එක හම්බෙලා අපේ සල්ලි රිෆන්ඩ් වෙන්නේ කියලා මේගොල්ලෝ කියලා තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් ඔයගොල්ලෝ මතක තියාගන්න. හදිසිය හරි ඕඩර් එක ඔයගොල්ලන්ට හම්බෙලා ඩැමේජ් වෙලා තිබ්බොත් අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙයාලට මෙහෙම වෙලා තියෙනවා ඒක රිෆන්ඩ් කරන්න ඕනේ කියලා ඒ වගේ කාලයක් ඇතුළත රයිට්. ඉතින් ඔන්න දැන් මම මෙතන එළියට ඇවිල්ලා තියෙනවා ආයිමත් අපි ඕඩර් එක දැම්මට පස්සේ ඒක ට්‍රැක් කරන්න මේගොල්ලෝගේ ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඒක බලන්නේ මෙන්න මෙතන account එක උඩ mouse එක ගෙනිච්ච හැටි මේ වගේ drop down එකක් එනවා. එතන ඔයගොල්ලන්ට පෙන්නනවා your orders කියලා එක menu එකක්. ඒකට ගියාට පස්සේ මෙන්න මේ වගේ page එකක් එනවා. ඉතින් දැන් මේ තියෙන්නේ මම මේ දැන්ට මේ Temu එකෙන් order කරලා තියෙන items. හරිද? ඉතින් දැන් මේ ගොඩක් items මම අරන් තියනවා දැන් මේකේ. ඉතින් මෙන්න මේ ටික මේ items සේරම ටික මට මේ වෙනකොට හම්බෙලා තියෙනවා. ඒ වගේම මට තව මෙන්න මේ මෙතන ඉඳන් ලයිට් එකේ ඉඳන් මේ ඔක්කොම ටික ඉස්සරහට හම්බෙන්න තමයි තියෙන්නේ. ඉතින් දැන් මේක මම එකක් ඔයගොල්ලන්ට ට්‍රැක් කරලා පෙන්නන්නම්. මම අර ස්ටුඩියෝ 2 එකේ වෙලා කිව්වා මේ සවුන්ඩ් ප්‍රූෆ් පැනල්ස් ටිකක් ගේනවා කියලා. ඉතින් ඒ ටික තාමත් ආවේ නැහැ. ඒක ඔයගොල්ලන්ට මේ ඉස්සරහට ට්‍රැක් කියලා තියෙන එකෙන් ට්‍රැක් කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේම ඔයගොල්ලන්ට දැන් පෙන්නනවා ඩිලිවරි එක වෙන්නේ අප්‍රේල් 23 සහ මැයි 1 වෙනිදා අතර කියලා. ඉතින් එහෙම උනේ නැත්තම් අපිට ඩොලර් 1 ගානේ ඒගොල්ලෝ ගෙවන්නත් මෙතන පොරොන්දු වෙලා තියෙනවා. ඉතින් දැන්ට මගේ ඕඩර් එක අනිවාර්යෙන් ඒ කාලය ඇතුළත එනවා.
ඒගොල්ලෝ දැන් ඔක්කොම කරලා තින්නේ. ඉතින් ඒ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඔයාලා දාන ඕඩර්ස් ඔක්කොම ටික මෙතනින් එකපාර බලන්න පුළුවන්. ඒ වගේම දැන් ඔයාලට ඕඩර් එකක් ආවට පස්සේ මේ මෙතනින් ඔයාලට ඒකට රිවිව් එකක් දෙන්න පුළුවන්. ඉතින් මට මේ ටික නම් තාම දෙන්න බැරුණා. ඇත්තටම ඔයාලා පුළුවන් නම් රිවිව්ස් දෙන්න. මොකද මේක ඉස්සරහට ගන්න ඉන්න කට්ටිය ඉන්නවනේ. දැන් අපිත් රිවිව්ස් බලලානේ ගන්නෙ. එතකොට සාමාන්‍යයෙන් රිවිව් එකක් අපි දීලා තිබ්බොත් එමේ එයාලටත් ගන්න හිතෙනවා. ඉතින් ඒ හින්දා පුළුවන් නම් ඔයාලා රිවිව් එකකුත් දෙන්න. ඒ වගේම මෙන්න මේ සයිඩ් එකෙන් ඕගොල්ලන්ට බලන්න පුළුවන් coupons and offers කියලා section එකක් තියෙනවා. ඒකට ගියොත් එහෙම ඔයාලට දැන්ට available coupons ඒවා ඔක්කොම පෙන්නනවා. ඉතින් දැන්ට මගේ coupons එකක්වත් නැහැ. දැන් මම use කරලා තියෙනවා මෙන්න මේ coupon එක $3ක. ඉතින් ඒ වගේම මගේ expire වෙලා තියෙනවා ඊටත් වැඩි ප්‍රමාණයක්. ඉතින් රුපියල් 600 800 ඒ වගේ coupons එහෙම හම්බෙලා තියෙනවා. මේ ගොඩාක් තියෙනවා මගේ coupons expire වෙච්ච මම use කරන්නේ නැතුව. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි මට කියන්න ඕනුනේ Temu එක ගැන. ඉතින් Mother's Day එක sale එකක් යනවා Temu එකේ. ඉතින් ඕගොල්ලෝ මේ කාලය තුලද ගන්න items එහෙම පොඩක් ගණන් අඩුයි කලින් දවස් වලට තියනට වැඩිය. ඉතින් ඔය දේවල් ටික තමයි මට කතා කරන්න ඕනේ. ඉතින් මම ඕගොල්ලන්ට සම්පූර්ණයෙන් මේ වීඩියෝ එකේ කියලා දුන්නා account එකක් හදන විදිහ, ඒ වගේම order ගන්න විදිහ, promotion set කරගන්න විදිහ, ඒ හැමදේම මම ඔයාලට කියලා දුන්නා. දැන් අපි කතා කරමු මේකෙන් අපි order කරලා ගන්න items ඇත්තටම qualityද නැද්ද කියලා. ඉතින් guys මේ තියෙන්නේ මගේ මම Temu එකෙන් ගත්ත පුංචි toy එකක්. ඉතින් මට නම් මේක මාරම quality. ඇත්තටම මම හිතුවටත් වැඩිය ගණන් අඩුවට මේක ගන්න පුළුවන් වුණා. ඇත්තටම ලංකාවේ තියෙන ඔන්ලයින් ස්ටෝර් වලිනුයි ඒ වගේම මම තව ඉන්ටර්නැෂනල් ලෙවල් බැලුවා. මේ ඇක්ෂන් ෆිගර් එකම සාමාන්‍යයෙන් රුපියල් 2000ක් විතර වැඩි ඒ ස්ටෝර්ස් වල Temu එකේ තමයි රුපියල් 2000ක් විතර අඩුවෙන් තිබ්බේ. මම හිතුවටත් වැඩිය මේක මාර quality. ඉතින් ඕගොල්ලෝ මේ වගේ items විතර නෙමෙයි. ඒකෙම තව items තියෙනවා ගොඩාරියක් ඒ ස්ටෝර් එකේ. ඉතින් ඒව ඇත්තටම quality වෙන්න ඕනේ. ඉතින් ඒකේ return කරන්න option එකක් එනවා. ඕගොල්ලන්ට ඒ item එක quality නැත්තම් ඒ වගේම damage වෙලා නම් ඒ වගේ දේවල් වෙලා නම් ඕගොල්ලන්ට return option එකක් එනවා. ඒකේ හරහා ඕගොල්ලන්ට ඒ ගෙදරට ආපු item එක return කරගන්න හැකියාව තියෙනවා. ඉතින් guys මේ තියෙන්නේ මම Temu එකෙන් ගත්ත තවත් order එකක්. මේක ඇත්තටම wall art එකක්. ඉතින් මම හිතුවටත් වැඩිය මාරම quality එකකට මේක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට පේනවා ඇති මේ material එකේම මාරම quality. ඉතින් අපිට තියෙන්නේ මේක දැන් frame කරගන්න විතරයි. ඉතින් ඒකෙදි frame එක හම්බෙන්නේ නැහැ. මේ වගේ post එක තමයි එන්නේ. එතකොට ඕගොල්ලෝ ඔයාලට හම්බුණාට පස්සේ මේක කොහෙට හරි දීලා frame කරගන්න. එතකොට මාරම look එකක් එයි. ඉතින් මම තාම frame කරගත්තේ නැහැ මේක. කොහොම posters 3ක් හම්බුණා මේකෙන්. රුපියල් 600යි යාළුවනේ උනේ. ඉතින් ඇත්තටම මම මේක එච්චර quality එකක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතුවේ නිකන් රුපියල් 600ට තියෙන හින්දා මම sheet එක වගේ මේ print එකක් එයි කියලා. ඇත්තටම මේක අර හොඳ material එකක ඇවිල්ලා තින්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඒක ලංකාවෙන් ගන්න ගියා නම් ගොඩක් ගණන් item එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ පොඩි පොඩි දේවල් තියෙනවා මාර අඩුවට ඒකෙන් ගන්න පුළුවන්. ඉතින් දැන් අපි කතා කරමු මේ Temu app එකේ තියෙන promotions තියෙනවානේ. ඒව ඇත්තට අපිට ලාභද කොහොමද කියලා අපි දැන් කතා කරමු. ඉතින් මම හිතන විදිහට නම් මේ Temu app එකේ ඇත්තටම ප්‍රොමෝෂන් එකක් තියෙන්නේ. ඕගොල්ලෝ දන්නවා ඇති ලංකාවේ ගොඩක් ඔන්ලයින් ස්ටෝර් තියෙනවා. ඒ වගේම ඉන්ටර්නැෂනලි ලොකු ස්ටෝර්ස් තියෙනවා. ඕගොල්ලෝ දන්නවා ඇති අර ඒගොල්ලොන්ගේ එනවා එක ලොකු සේල් එකක් එන මාසයක්. ඉතින් ඒකෙදි මාරම අඩුයි කියලා ලොකු ප්‍රොමෝට් එකක් යනවා. ඒකේ ඕගොල්ලෝ දැකලා ඇති. ඕගොල්ලෝ අයිටම්ස් අරගෙනත් ඇති. ඇත්තටම මම දකින අවුලක් තමයි ඒ ස්ටෝ එකේ ඉන්න සෙලර්ස්ලා කියන ගානට වැඩි ගානක් දාලා ඊට පස්සේ ඒගොල්ලෝ අර කලින් තිබ්බ ප්‍රයිස් එකටම අඩු කරනවා. ඉතින් එතකොට ඕගොල්ලන්ට තේරෙන්නේ නැති අර ලොකු ප්‍රමාණයක් අඩු කළේ කියලා අර ප්‍රොමෝෂන් එකේ පෙන්නනවා 100ට 50 60
90 තියෙනවත් තියෙනවා. ඒ වගේ ලොකු ප්‍රමාණයක් අඩු කරලා තියෙනවා කියලා ඒකේ පෙන්නනවා. එතකොට ඒකට එන කස්ටමර්ස්ලා රැවටිලා ඒක ඕඩර් කරනවා. මම දකින්න ලොකු මවුලක් තමයි ඒක. ඇත්තටම මීට අවුරුදු 4-5කට කලින් නම් ඇත්තටම මේ කාලවලදී අයිටම්ස් ගොඩක්ම ලාභයි. හැබැයි දැන් නම් ඒක නිකන් වංචාවක් වගේ එකක් තමයි වෙන්නේ. ඉතින් ඇත්තටම සමහර හොඳ සෙලර්ස්ලා ඉන්නවා. මම මේ කියන්නේ හැමෝම ගැනම නෙමේ. වැඩි ප්‍රමාණයක් ඉන්නේ අර වගේ කට්ටිය තමයි. හැබැයි සමහර කට්ටිය ඉන්නවා ඔරිජිනල් ඒ ප්‍රයිස් එකට වැඩිය ගොඩක් අඩු කරලා දෙන අය. එහෙම කට්ටිය නෙමෙයි මම මේ කියන්නේ අර රවට්ටලා ගන්න කට්ටියකුත් ඉන්නවා. ඉතින් ඒ වගේම ටේමු එක ගැනත් අපිට 100% ට්‍රස්ට් කරන්න බෑ. ඉතින් මේකෙත් ඒ සිද්ධියම කරනවා දන්නේ නැහැ. ඉතින් මම දකින විදිහට නම් ටේමු එකේ ලංකාවේ සහ අනිත් ඔන්ලයින් ස්ටෝර් වල තියෙන ප්‍රයිස් වලට වඩා ගොඩක් අඩුයි ඒ අයිටම් එක. ඉතින් දැන්ට මම අයිටම්ස් 25ක් 30ක් විතර ඕඩර් කරලා තියෙනවා ටේමු එකෙන්. ඉතින් මට ඒ හම්බෙච්ච හැම එකම කිසිම අවුලක් නෑ. හොඳට වැඩ කරන ඉලෙක්ට්‍රික් අයිටම්ස් ගත්තා. ඒ වගේම තව පොඩි පොඩි අයිටම්ස් ටිකක් ගත්තා. ඉතින් මම අර කලින් පෙන්නපු මාස්ටර් චීෆ් ඇක්ෂන් ෆිගර් එක සහ ඒ වගේම අනිත් අර මම පෙන්නපු පෝස්ටර්ස්. ඉතින් ඇත්තටම ඒකේ සැලකිය යුතු විදිහට ගාණක් අඩු කරලා තිබ්බා. ඇත්තටම මම ඕක බයි කරන්න ගියේ රුපියල් 6000කට 6500කට වගේ තමයි ඕක ගන්න ගියේ. හැබැයි මට ටෙමු එකේ රුපියල් 3500කට විතර ඕක මට බයි කරන්න හම්බුණා. ඉතින් ඒ වගේම තමයි ඕගොල්ලෝ පොඩ්ඩක් ඕඩර් කරොත් එහෙම ටෙමු එකේ කියන්නේ අයිටම්ස් 3ක් 4ක් 5ක් ඒ වගේ ගත්තට පස්සේ ඔයගොල්ලන්ට වවුචර්ස් ඉඳන් ඇඩ් වෙනවා නිතර ඔයගොල්ලොන්ගේ account එකට. ඉතින් ඒවෙන් තව ගණන් අඩු කරලා ඔයගොල්ලන්ට බයි කරන්න හැකියාව තියෙනවා. ඉතින් ඒගොල්ලොන්ගේ තවත් හොඳ දෙයක් තියෙනවා මම දකින්න. ඒකෙන් අපිට ෆ්‍රී අයිටම්ස් ගන්න පුළුවන්. ඇත්තටම මමත් ඒකෙන් ඕඩර් කරා ෆ්‍රී අයිටම්ස් කීපයක්. ඉතින් තාම ආවේ නෑ. ඇත්තටම ඒකේ ඕඩර්ස් එන්න පොඩ්ඩක් කල් යනවා. ලංකාවේ තියෙන ස්ටෝර්ස් වගේ නෙමෙයි. ඒක අර ඉන්ටර්නැෂනල් ඔන්ලයින් ස්ටෝර් එකක් හින්දා ඒක අර ඩිලිවරි ටයිම් එක පොඩ්ඩක් කල් යනවා අපිට හම්බෙන්න. ඒ හින්දා මම ඕඩර් කරපු අයිටම්ස් ගොඩක් තාම ආවේ නෑ. ඉතින් මම කිව්වේ ෆ්‍රී අයිටම්ස් ගන්න නම් ඕගොල්ලෝ බලන්න ඩේලි ඕගොල්ලෝ ඇප් එකෙන් හෝ වෙබ් එකෙන් ටෙමු එකට ලොග් වෙන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට පෙන්නනවා ගිෆ්ට් බොක්ස් එකක් වගේ එකක් ඇවිල්ලා ස්පින් කරන්න පුළුවන් අපිට වීල් එකක්. ඒකේ ෆ්‍රී අයිටම්ස් දෙකක් අපිට ගන්න පුළුවන්. ඒ වගේම ෆ්‍රී අයිටම් එකක් ගන්න chance එක තියෙනවා. ඒ වගේම 150 170 කූපන්ස් ගන්න ෆීචර්ස් එනවා. ඉතින් ඒ වගේම තමයි අමතක කරන්න එපා. ඕගොල්ලෝ ෆ්‍රී අයිටම්ස් ගන්නව නම් ෆ්‍රී අයිටම් එක තවත් රුපියල් 7000ක විතර අයිටම් ඕඩර් කරන්න ඕනේ. ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ ඒකට ලිමිට් එකක් නම් වැටෙනවා. මම කිව්වා ඕගොල්ලන්ට ෆ්‍රී අයිටම්ස් ගත්තා කියලා. එතකොට මම නම් ලයිට් එකක් තමයි ෆ්‍රී අයිටම් විදියට ඇඩ් කරගත්තේ. ඉතින් ඒ ලයිට් උත් රුපියල් 12000ක් 15000ක් විතර වටින ලයිට් ඒවා තමයි ෆ්‍රී අයිටම්ස් විදියට හම්බුනේ. ඉතින් මට රුපියල් 7500ක් දීලා මට තව අයිටම්ස් ටිකක් අරගෙන ඒ වගේම තව රුපියල් 12000ක් විතර වටින ලයිට්ස් කීපයක්ම මට ඕඩර් කරලා ගන්න පුළුවන් වුණා ෆ්‍රී. ඇත්තටම පොඩි වාසියක් තියෙනවා. මම හිතුවා පාඩු වෙයිද දන්නේ රුපියල් 7000ක් විතර දීලා තව ෆ්‍රී අයිටම් එකක් ගන්න එක. හැබැයි ඇත්තටම අරකට charge වෙන්නේ නැහැ. ඉතින් එහෙම බැලුවොත් මේකේ පොඩි ලාභයක් තියෙනවා. ඉතින් guys මට ටෙමු එකෙන් හම්බෙච්ච එක්ස්පීරියන්ස් එක මම ඕගොල්ලොන්ට රෙකමන්ඩ් කරනවා ටෙමු එකෙන් ඕඩර් කරන්න කියලා අයිටම්ස්. ඉතින් ඒක අර බොරුවක් එහෙම වංචාවක් නම් එතන නැහැ. කියන්නේ ඕගොල්ලෝ බයි කරොත් එහෙම නිකන් අයිටම්ස් එන්නේ නැතුව තියාගෙන ඒගොල්ලෝ සල්ලි හොරකම් කළා එහෙම නම් ඒගොල්ලෝ කරන්නේ නැහැ. මම නම් ඕඩර් කරපු හැම එකම වගේ ආවා. ඉතින් තව එන්නත් තියෙනවා ඉස්සරහට. ඉතින් ඒ වගේ මම ඕගොල්ලොන්ට කියන්නේ ඕගොල්ලෝ මේකට කාඩ් ඩීටේල්ස් එහෙම දෙනවනේ. කාඩ් ඩීටේල්ස් එහෙම දෙනකොට ඕගොල්ලෝ පුළුවන් නම් වෙනම කාඩ් එකක් යූස් කරන්න මේ වගේ වැඩවලට. ඉතින් ඒ කියන්නේ ඕගොල්ලොන්ගේ මේන් බෑන්ක් කාඩ් එකට අමතරව වෙන සෙකන්ඩ් බෑන්ක් කාඩ් එකක් යූස් කරන්න මේකේ අයිටම්ස් බයි කරන්න. ඒ කියන්නේ එතකොට ඔයා මේන් account එකෙන් අර සෙකන්ඩ් account එකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරලා ඒකෙන් බයි කරන්න. එතකොට අර
ඒ ගාන විතරයි කැපෙන්නේ. හදිස්සිය හරි බොරුවක් වුණොත් එහෙම ඔයගොල්ලන්ට කිසිම රිස්ක් එකක් නැහැ. අර ගාන විතරයි හින්දා කැපෙන්නේ. එතකොට අන්න ඒ වගේ පොඩි ට්‍රික්ස් යූස් කරන්න ඕගොල්ලෝ මේ වගේ ඔන්ලයින් ස්ටෝර් එකක් යූස් කරද්දී අනිත් ඔන්ලයින් ස්ටෝර්ස් වගේ නෙමෙයි. ඉතින් දැන් මේ ටෙමු එක අලුතෙන්ම ආපු එකක්. ඒ හින්දා අපේ ආරක්ෂාව අපිම හදාගන්න එක හොඳයි. මොකද නැත්තම් එම හදිසිය හරි සල්ලි ඒ වගේ විනාශ වුණොත් එහෙම අපෙන් හොරකම් කරොත් එහෙම ඉතින් ඒක ලොකු අපරාධයක්. ඒ හින්දා මම නම් කියන්නේ ඔයගොල්ලන්ට වෙනම කාඩ් එකක් යූස් කරන්න ඔය වගේ ඔන්ලයින් ඕඩර්ස් දාද්දි. ඉතින් හරි ගයිස්, ඔන්න ඔය දේවල් ටික තමයි Temu එකේ කතා කරන්න තියෙන්නේ. ඉතින් ඇත්තටම මට මේ වීඩියෝ එක හදන්න ඕනේ උනේ මගෙන් හැමෝම නිතර අහනවා Temu එක හොඳයිද, Temu එකේ අවුලක් නැද්ද, Temu එකේ අයිටම්ස් එනවාද, ඒවා ක්වොලිටිද, එහෙම මගෙන් හැමෝම වගේ අහන ඔය ප්‍රශ්නට. ඉතින් ඒ හින්දා තමයි මම වීඩියෝ එකක් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්නේ මේ Temu එක ගැන. ඉතින් ওই දේවල් ටික තමයි යාළුවනේ මට කතා කරන්න තියෙන්නේ. හැමෝටම ස්තුතියි මේ වීඩියෝ එක බලුවට. ඉතින් අපිත් එක්ක දිගටම ඉන්න. අපි මේ වගේ වීඩියෝස් දෙකටම අරන් එනවා. ඒ වගේම channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඊට පස්සේ එන bell icon එක press කරොත් විතරයි මම දාන වීඩියෝස් ඔයාලා ළඟටම ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් ගිහින් එන්න යාළුවනේ. Thank you. මේ වීඩියෝ එක බලපු හැමෝටම bye bye. Peace. Yeah, I'm about to fade away, 'cause every time I wake up I feel like it's Monday. Something's going wrong with all the chemicals up in my brain. All of a sudden I don't look at anything the same way. Gotta build up of my thoughts sitting in an ashtray. I'm sorry that I'm so inconvenient, okay. Just let me be me and I'll stay out of your way. I can see the way you look at me, I'm such a disgrace. I never really asked to be brought into this place.